කාටවත් ප්‍රශ්න කරන්න බැරි මට්ටමේ හයි වැලිව් එකක් තියෙන මිනිස්සෙක් වෙන විදි පහක්. හයි වැලිව් එකක් කියලා කියන්නේ මිනිස්සෙක් වුණාට පස්සේ කාටවත් බාධා කරන්න බැරි වෙන්න, කාටවත් ඔයාට නරකක් කරන්න බැරි මට්ටමේ පර්සනැලිටි එකක් මේන්ටේන් කරන එක. එතකොට ඔයාට පුළුවන්කම තියෙනවා හයි වැලිව් එකක් තියෙන මිනිස්සෙක් වුණාට පස්සේ ඔයාගේ හීන වලට යන්න ඉක්මනට පාර හදාගන්න සහ ඔයාට ඔයාව පාලනය කරගෙන ඔයාගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක through ඔයාගේ ජීවිතය සතුටින් හදාගන්න. මේක කරගන්න නම් මුලින්ම කරන්න ඕන දේ තමයි අනිත් අයගේ ඇටෙන්ෂන්ස් හොයන්න යන්න එපා. අනිත් අයගේ අවධානය නෙමෙයි ඔයාලට වැදගත් වෙන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන ඉලක්ක කියන එක මුලින් තේරුම් ගන්න. දෙවෙනි එක තමයි සෙල්ෆ් වැලිඩේෂන් හොයනවා මිසක අනිත් අයගෙන් වැලිඩේෂන්ස් හොයන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාගේ වටිනකම අනිත් අයගෙන් මනින්න යන්න එපා. තුන්වෙනි එක තමයි සෙල්ෆ් ලව් පුරුදු වෙන්න. ඔයා ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. අනිත් අයට ආදරය කරන්න කලින් ඔයා ඔයාට ආදරය කළා ඒක හරියට හදාගෙන ඉන්න. ඊට පස්සේ හතරවෙනි කාරණාව තමයි බවුන්ඩරිස් මේන්ටේන් කරන්න. නෑ කියන දෙයට නෑත්, බෑ කියන දෙයට බෑත් පුරුදු වෙන්න. ඒ බවුන්ඩරිස් වලින් ඔයාගේ සීමාවල් ඔයා තීරණය කරගන්න. පස්වෙනි විදිහ තමයි මොටිවේෂන් එක තිබ්බට වැඩක් නෑ, කන්සිස්ටන්සි තියාගන්න. කන්සිස්ටන්සි කියලා කියන්නේ ඔයා දිගටම ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන එක. ඔයාගේ ඉලක්ක අතාරින්න නැතුව පොසිටිව් වයිබ් එකකින් දේවල් කරගෙන යන එක. මේක පුරුදු වෙන්න. මෙන්න මේ විදි පහ ඔයා දන්නවා නම් මේක ඔයාලට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් නම් මතක තියාගන්න ඔයාගේ ජීවිතේ දේවල් හදාගන්න එක, ඔයාට ඕනි දේවල් ලං කරගන්න එක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ මානසික මට්ටම ශක්තිමත් කියන එකත් එතනින් එහාට ඔයාට සැක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේ දේවල් ප්‍රැක්ටිස් කළා හයි වැලියු මිනිසෙක් විදිහට ජීවිතේට මුහුණ දෙන්න පටන් ගන්න. හිනා වෙලා හිටපන්.